ඔන්න යාළුවනේ එක්තරා ගමක් තිබ්බා. මේ ගමට නපුරු යක්ෂණියකගෙන් ගොඩක් කරදර තිබුණා. ඒක හින්දා ගම්මුලා දෑනිතුමා ගමේ ඔක්කොම පිරිමි අය කැඳවලා රැස්වීමක් තිබ්බා. හැමෝම තම තමන්ගේ පවුලේ කට්ටිය දැනුවත් කරන්න ඕනි. අර නපුරු රාක්ෂණී දැන් ගමටත් එන්න පටන් අරගෙන හවස 6න් පස්සේ ගෙදර කාටවත් එළියට යන්න එපා කියන්න. ඒ විතරක් නෙවෙයි කැලේ මැදට වෙන්න තියෙන ගඟ ළඟටත් කාටවත් යන්න එපා කියන්න. ඒක තහනම් කරලා තියෙන්නේ. එහෙම ගියොත් අර නපුරු රාක්ෂණියගේ බිල්ලක් වෙන්න ඉඩ තියෙනවා. තේරුණාද? මේක පවුල හැමෝටම ගිහිල්ලා කියන්න. මේ ඉන්නේ යාළුවනේ රුවන්. රුවන්ගේ තාත්තත් ගම්මුලා දෑනිතුමා කිව්ව දේ ගෙදර කට්ටියට ඇවිල්ලා කිව්වා. රුවන්ගේ හොඳම යාළුවා උනේ මේ බල්ලා. මේ බල්ලාගේ නම තමයි කළුවා. රුවන් කළුවට පණ ඇරලා ආදරය කරා. නෝනේ නපුරු රාක්ෂණියක් අපේ ගමට එන්න පටන් අරගෙන. ඒ විතරක් නෙවෙයි කැලේටත් යන්න එපා කියලා ගම්මුලා දෑනිතුමා කිව්වා. නෝනේ එහෙම හවස 6න් පස්සේ ගෙදරින් එළියට එම යනවා නෙවෙයි. තේරුණාද? හරි අපේ මහත්තයා. 6න් පස්සේ නම් කොහොමත් ගෙදරින් එළියට යන්නේ නෑනේ. මේ පුතා දවල්ට අර කැලේ පැත්තේ සෙල්ලම් කරන්න යනවා මේ කළුවත් එක්ක. පුතාට එපා කිව්වා නම් හරි. පුතේ ඇහුණද? තාත්තා කිව්වද? ඔව් අම්මේ. මම කැලේ ඇතුළට යන්නේ නෑනේ ඉතින් සෙල්ලම් කරන්න. කළුවයි මායි චාමරයි අර එළියේ සෙල්ලම් කරන්නේ. කැලේට යන්නේ නෑ. යක්ෂණියොන්ට මං ගොඩක් බයයි අම්මේ. ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ මේ ගමේ ඉන්න පණ්ඩිත මිනිස්සු දෙන්නෙක් ගම්මුලා දෑනිතුමා කියන දේ අහන්න නැතුව අර ගඟ ළඟට ගියා. අපි බලමුකෝ දැන් මේ මිනිස්සු දෙන්නට මොකද වෙන්නේ කියලා. රමේෂ් මල්ලි ඔය ගම්මුලා දෑනියා බොරු බං කියන්නේ යක්ෂණියක් ඉන්නවා කියලා. මේ කැලේ ගඟ ළඟ තියෙනවා නිතානයක්. අන්න ඒක ගන්න මිනිස් වෙයි කියලා තමයි ඔය බොරුවට යක්ෂණියක් ඉන්නවා කියලා මිනිස්සුන්ව බය කරන්නේ. අපි ගමුවන් මේ නිතානේ. ඔය ඇත්තද බච්චයියා? අඩේ එහෙනම් අපි දෙන්නට අය ගමේ එක එක දේවල් හොරකම් කරන්න ඕනේ නෑ. මේ වැඩේට බහිමු. ගම්මුලා දෑනියා තමයි ගම්මුලා දෑනියා. ඔන්න යාළුවනේ අර නපුරු රාක්ෂණිය එක පාටම මතුවෙලා රමේෂ්ට පහර දුන්නා. අයියෝ දැන් මාර වැඩේ තමයි වෙන්නේ. කවුද බලේ? මගේ කැලේට ආවේ. උඹලා මරනවා. උඹලා සේරම මරනවා. ඔය හිටපිය. යක්ෂණියට හොඳටම තරහා ගිහිල්ලා බච්චයියා එතනින් පැනලා දුවන්න පටන් ගත්තා. රමේෂ්ට නම් මොකුත් කරගන්න විදියක් නැහැ. යක්ෂණිය තිබ්බ තරහට රමේෂ් මැරෙනකම්ම යක්ෂණිය ළඟ තිබ්බ බලගතු ආයුධයෙන් ගැහුවා. අනේ රමේෂ් එතනම මැරුණා. මේ පැනටන ඕනේ දෙන්න මෙහෙම තමයි වෙන්නේ. ඔන්න යාළුවනේ මේ නපුරු රාක්ෂණිය හැමදාම රැට ගමට එන්න පටන් ගත්තා. ගමේ එළියේ ඉන්න සත්තු ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ව මරලා කැලේට අරයි යන්න පටන් ගත්තා. අනේ අහිංසක එළු පැටියා මේ යක්ෂණියගේ ගොදුරක් වුණා. හොඳ එළු මාස් ටික. හොඳට රස කර කන්න පුළුවන්. මිනිස්සු නැත්තම් සත්තු හරි කනවා මම. මේ නපුරු රාක්ෂණී අර එළුවව කැලේට අරන් ගිහිල්ලා එළුවගේ මස් රස කර කන්න පටන් ගත්තා. හරිම රසයි. මිනිස් මස් වලට වඩා මේවා හරිම රසයි. හැමදාම ගමේ ඉන්න එළුව ටික කන්න ඕනේ. ඔන්න යාළුවනේ මුළු ගමම දැන් අර යක්ෂණිය ගැන තමයි කතා වෙන්නේ. අපේ රුවනුයි චාමරයිත් මේ යක්ෂණිය ගැන තමයි කතා වෙන්නේ. අපි බලමු මෙයාලා මොකද්ද කරන්න යන්නේ කියලා. චාමර මේ කැලේ යක්ෂණියක් ඉන්නවලු. ඒ විතරක් නෙවෙයි හැමදාම රැට ගමට ඇවිල්ලා ගමේ ඉන්න සත්තුන්වත් අරගෙන යනවලු. මුළු ගමම බය වෙලා තියෙන්නේ. අම්මෝ රුවන් මම නම් බයයි ඔය යක්ෂණියන්ට. අප්පෝ මම නම් අර කැලේ මැද්දට තියා කැලේ ඇතුළටවත් යන්නේ අපේ අප්පෝ. මෙහෙම මේ දෙන්න කතා කර ඉද්දී එක පාටම කළුවා කැලේ පැත්තට හයියෙන් දුවන්න පටන් ගත්තා. රුවනුයි චාමරයි හයියෙන් කෑ ගැහුවා. ඒත් කළුවා දුවන එක නතර කරේ නෑ. කළුවා ඔහොම ඉන්න. කළු කොහෙද දුවන්නේ? කළු ඔහොම ඉන්න. රුවනුයි චාමරයි කළුවා පස්සෙන්ම කැලේ ඇතුළටම දිව්වා. කළුවෝ ඉංජු කළු
කලු කොහෙද ඉන්නේ? කලුවා! රුවනුයි චාමරයි දන්නේම නැතුව ගම්මුලා දෑනිතුමා එන්ට එපා කිව්ව කැලේ මැද තියෙන වැව ළඟට ඇවිල්ලා. කලුවව පේන්නවත් නැහැ. රුවන් මේ අර කැලේ මැද තියෙන වැව මෙතෙන්ට නේද ගම්මුලා දෑනිතුමා එන්ට එපා කිව්වේ. අනේ අපි යන් අර යක්ෂණියවත් ආවොත් එහෙම. අනේ රුවන් චාමර සද්ද කරන්න එපා. අන්න අර පැත්තේ සද්දයක් එනවා. මම හිතන්නේ කලුවා. කලුවෝ ඉංජු කලුවෝ. අයියෝ යාළුවනේ. චාමර නම් හොඳටම බය වෙලා. දැන් මේ දෙන්නා ඒ සද්ද තියෙන පැත්තට යන්න තමයි හදන්නේ. අර නපුරු යක්ෂණිය ගහ උඩට වෙලා චාමරයි රුවනුයි කතා කරන එක අහගෙන තමයි හිටියේ. මේ යක්ෂණියට දවල්ට මොකුත් කරන්න බෑ. මේ යක්ෂණිය බලගතු වෙන්නේ රැට. රෑ වෙනකන් මේ දෙන්නව තියාගන්න විදියක් යක්ෂණිය කල්පනා කරා. මේ කොල්ලෝ දෙන්නගේ හොඳ මස් ලපටි මස් රසට ඇති. රෑ වෙනකම්ම කැලේ අතරමං කරලා තියාගත්තා නම් රාට මුන් දෙන්නවම කන්න පුළුවන්. අත කෑම හොඳයි. සුදු මසුයි කළු මසුයි. රුවනුයි චාමරයි කැලේ අතරමං වෙලා හොඳටම රෑ වෙලා කැලෙන් එක එක සද්ද ඇහෙන්නත් පටන් ගත්තා. මේ දෙන්න හොඳටම අඬනවා බයට. කළුවවත් හොයාගන්න නෑ. ඔන්න යාළුවනේ යක්ෂණිය වයසක ගැහැණු කෙනෙකුගේ වෙස් වලාගෙන මේ ළමයි දෙන්න ඉන්න තැනට ආවා. පුතේ ඔයාලගේ බල්ලා අපේ ගෙදරට ආවා. මගේ පස්සෙන් එන්ටකෝ. අපේ ගෙදර පුතාලගේ බල්ලා ඉන්නේ. අර කළු පාට බල්ලානේ හොයන්නේ. එන්ට පුතේ බල්ලා ඉන්නවා. අනේ ආච්චි ඔය ඇත්තමද? මගේ කළුවා ඉන්නවද? අනේ අපි එනවා ආච්චිගේ පිටිපස්සේ. මේ යක්ෂණිය කොහොම හරි රුවන්වයි චාමරවයි රවට්ටගෙන යක්ෂණියේ ගේ ළඟට එක්කගෙන ගියා. අනේ දැන් මොකක් වෙයිද? යක්ෂණිය මේ දෙන්නවත් මරයිද? ආච්චි ඉන්නේ මේ ගෙදරද? මේ ගෙදර ගොඩක් පරණයිනේ ආච්චි. ආච්චි කෝ අපේ කළුවා? අනේ අපිට කළුවව දෙන්න. අපි යන්නම් ඊට පස්සේ ගෙදර. ආච්චි පාටම යක්ෂණියගේ හරි ස්වරූපයෙන් මතුවෙලා රුවන්වයි චාමරවයි බය කරන්න ගත්තා. දැන් තමයි හොඳම හරිය. මගේ ගේ ගාවට ආපේ උන් එහෙම යවන්න. රස මස් ලපටි මස් මං හරි ආසයි කන්ට. මේ ළමයිට වෙන කරදරය ලස්සන සුරංගනාවියක් දැකලා මෙතෙන්ට ආවා. දැන් බලමු සුරංගනාවිය යක්ෂණියට මොකද්ද කරන්න යන්නේ කියලා. නපුරු යක්ෂණිය හැමදාම මේ ගමේ මිනිසුන්ට කරදර කරනවා. මම මෙච්චර දවස් බලාගෙන හිටියේ. අදින් පස්සේ තමුසේගේ කරදරේ ඉවරයි. අදින් මම තමුසේ විනාශ කළා දානවා. එපා සුරංගනාවි. අනේ මට මොකුත් කරන්න එපා. මම කරදර කරන්නේ මේ ගමේ මිනිස්සුන්ට. මට යන්න දෙන්න සුරංගනාවි. අනේ සුරංගනාවි. අනේ මට යන්න දෙන්න. අනේ යාළුවනේ සුරංගනාවියගේ මායා යෂ්ටියේ බලයෙන් අර නපුරු යක්ෂණියව විනාශ කළා දැම්මා. දරුවනේ දැන් කිසි දෙයකට බය වෙන්න එපා. අය මේ යක්ෂණී ඔයාලට කිසිම කරදරයක් කරන්නේ නැහැ. මං දැන් ඔයාලව බේරගත්තනේ. දැන් බය නැතුව ඉන්න. සුරංගනාවි අපි අපේ බල්ලව හොයාගෙන ඇවිල්ලා තමයි කැලේ අතරමං උනේ. අනේ මගේ බල්ලව තාම හොයාගන්න බැරි වුණා. සුරංගනාවිට පුළුවන් නම් මගේ බල්ලව හොයලා දෙන්න. අනේ සුරංගනාවි. ඕන්න යාළුවනේ රුවන් එහෙම කිව්වට පස්සේ සුරංගනාවියගේ මන්තර බලෙන් ආයෙත් කළුවව රුවන්ට ගෙනල්ලා දුන්නා. රුවනුයි කළුවයි චාමරයි ගොඩාක් සතුටු වුණා. ඊට පස්සේ යක්ෂණීගේ කරදරෙත් දැන් ගමට නැති හින්දා ගමේ මිනිස්සු ගොඩාක් සතුටෙන් තමයි ජීවත් වුනේ. සුරංගනාවි චාමරවයි රුවන්වයි කළුවවයි ආයෙ ගමට ගිහිල්ලා දැම්මා. ඊට පස්සේ හැම දෙයක්ම හොඳින් වුණා.